හයි ළමයි එන්නකෝ විනාඩි 10න් ගෙදර ඉඳලා ටක් ගාලා හදාගන්න පුළුවන් නාසි ගුරාන් එකක් හදන්න. ඉතින් මේකට අපිට මුලින්ම ඕන වෙනවා උයාගත්ත සම්බහාල් එකක්. ඉතින් මම මේ මගේ බත් එක උයා ගන්න තමයි හදන්නේ. එනසල් ගෙඩියක් දාලා, කරාබුන ටික දෙකක් දාලා, බේලීව් එකක් දාලා, ඊට පස්සේ රම්පේ කොලයකුත් දාලා ඔන්නෝම බත් එක ඉදෙන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා චිකන්, නාසි ගුරාන් පේස්ට් එක, ලීක්ස්, කැරට්, මිංචි කොළ, කොත්තමල්ලි කොළ, ගර්කින්, බිත්තර 3ක් නෙවෙයි 4ක් ඕන. ඊට පස්සේ ලුණු, සුදු ලුණු, ඉඟුරු. මෙන්න මේ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි ඉතින් ඕන. මම අද පාවිච්චි කරන්නේ නාසි ගුරාන් එක හදාගන්න කඩෙන් ගත්ත පේස්ට් එකක්. හරිද? මාස් එකේ නාසි ගුරාන් පේස්ට් එක තමයි තියෙන්නේ. එතකොට මේක රුපියල් 300ක් විතර වුණා. මේකෙන් 4 දිනකට කිලෝ එකක හාල් ප්‍රමාණයකට ගොඩක්ම හොඳයි, සෑහෙනවා. ඒ වගේම මේක හදාගන්න ඕන විදිහත් මේකේ තියෙනවා. මේ පේස්ට් එක නැතුව සාමාන්‍යයෙන් හදාගන්නවා නම් ඉතින් මේකට ඕන කරන්නේ සෝයා සෝසුයි, ඔයිස්ටර් සෝසුයි, තක්කාලි පේස්ට් එකයි, කෑලි මිරිස් ටිකකුයි තමයි. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ ඕන කරන බඩු ටික කපා ගන්නවා. චිකන් ගන්නකොට කටු රහිත කුකුල් මස් වලින් ගන්න. ඒ කියන්නේ බ්‍රෙස්ට් කොටසෙන් වගේ ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඒ අමතරව මම ටිකක් මේක සැරවෙන්න ඕන නිසා දාගත්තා නයි මිරිස් ටිකකුත්. මෙන්න මේ වගේ චිකන් ටික පොඩ්ඩක් සීසන් කරගෙන ඉවර වෙලා ඊළඟට බත් එකට දාගත්ත තියාගත්ත අනම්මනම් ටික ඔක්කොම අයින් කරා. ඒව දාගෙන කන්න බෑනේ. ඒක නිසා ඉතින් ඔන්න බත් එක කූරු ගා ගන්න කලින් ඒ ටිකත් අස් කළා. ඊළඟට හොඳ තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකට චිකන් ටික තමයි එකතු කරගන්න ඕන. චිකන් ටික මෙන්න මේ වගේ එකතු කරගෙන ඉවර වෙලා චිකන් ටික හොඳට තැම්බිලා බැදුනට පස්සේ අන්න අර පේස්ට් එකෙන් තියෙන ඔක්කොම ටික මේකට දාගන්න ඕන. ඔයාලා ගාව මේ පේස්ට් එක නැත්තම් මං අර කිව්ව සෝසස් 3 1 1 කියන අනුපාතයට දාලා චිකන් එකට එකතු කරගන්න. චිකන් එකේ වතුර ගතිය පොඩ්ඩක් හැදිලා තියෙන නිසා තමයි ඔන්න වතුර ගතිය වගේ මෙතන පේන්නේ. ඊට පස්සේ මම ඒකට දාගත්තා මිරිස් ටික, ලුණු ටික, වතුර ගතිය චුට්ටක් හිඳුනට පස්සේ කැරට් සහ ලීක්ස් ටික. කැමති කෙනෙක්ට මේකට දාගන්න පුළුවන් මාළු මිරිස් එහෙම, ලීක්ස් එහෙම ටිකක් ලොකුවට කපලා දාගන්න. මම මෙතන ග්‍රේටර් කරලා දාගත්තට. ඒ දාගෙන ඉවර වෙලා බත් එකට දාලා ඔන්නෝම කවලම් කරගන්න තමයි ළමයි තියෙන්නේ. බලන්නකො මට වෙච්ච දේ ඉඟුරු සුදු ලුණු දාන්න අමතකුණානේ. ඔයාලටත් මං හිතනවා අමතකුණා කියලා. ඉඟුරු සුදු ලුණු ටිකත් ඉතින් අර තෙල් වලට චිකන් දාගන්න කලින් තමයි දාගන්න ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඔහොම අපි කෑම එක හදලා ඉවර කරා. අන්තිමට බත් එකට දාගන්නවා මිංචි කොලත් දාගෙන ඉවර වෙලා බිත්තරයක් ටෙම්පරාදු කරලා මෙන්න මේ වගේ ලස්සනට පිළිගන්වන්න තමයි තියෙන්නේ. රස පදමට ලුණු ටිකක් එකතු කරගන්න. අර මං එකතු කරගත්ත පේස්ට් එකේ ලුණු රස තියෙන නිසා තමයි මම මේ කිසිම දෙයකට ලුණු දාගත්තේ නැත්තේ. සාමාන්‍යයෙන් ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් කියන්නේ ලුණු වැඩි එන් අන්තර්ගත වෙන සෝසස් දෙකක්. ඒක නිසා රස බලලා ලුණුත් අවශ්‍ය නම් ආලා එකතු කරගන්න. හදලා බලලා හොඳයි නම් රසයි නම් මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් තියන්න. ගිහින් එන්නම්. ආදරේ යුම්මා.